Hi guys, කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අපි අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අහම්බෙන් අපි වෙන ගමනක් යන ගමන් අපිට මේ දවස්වල වෛරල්ම කෑම එක හම්බුණා. ඒ තමයි කැරමල් පුඩින්. ඉතින් මේක පේරාදෙණියේ දෝසි මාමාගේ කැරමල් පුඩින් එක නෙමෙයි. මේක තියෙන්නේ කොළොන්නාවේ. කොළොන්නාවේ කැරමෙලෝ තමයි මේ පුඩින් කාට් එකේ නම. ඉතින් මේක තියෙන්නේ කොළොන්නා වැල්ලපිටිය ඉඳන් කොළොන්නාව පැත්තට එනකොට කොළොන්නාව පීපල්ස් බැංක් එක පහු වෙලා ටිකක් දුර එනකොට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මේක හවස 3 ඉඳන් වගේ තමයි පටන් ගන්නෙ. ඉතින් අපි ගිය වෙලාවෙත් සෑහෙන සෙනගක් හිටිය අපි පැය භාගයක් විනාඩි 20ක් විතර කිව් එකේ ඉඳලා තමයි මේ කැරමල් පුඩින් එකේ රස බලන්න chance එක අපිට හම්බ වුණේ. ඉතින් කැරමල් පුඩින් කණ එකට අමතරව මේක බලන් ඉන්න ආසම දේ තමයි මේ කැරමල් පුඩින් කපන එකයි ඒක බොක්සස් වලට දාන එක සහ මේකට කැරමල් මේ වක් කරන එක තමයි අපිට බලන් ඉන්න ආසම දේ උනේ. ඉතින් මේ කැරමල් පුඩින් බිස්නස් එක හරිම පිරිසිදුවට වගේම පිළිවෙලට කරගෙන යනවා. ඉතින් මේ සම්පූර්ණ රවුමෙන් 8න් එකක් රුපියල් 350ක් වෙනවා. ග්‍රෑම් 300ක වගේ බරක් අපේ අතට දැනුණා. එක කෑල්ලක් 8න් එක කෑල්ලක් රුපියල් 350යි. මේ තියෙන්නේ අපිට රුපියල් 350ට හම්බ වෙච්ච පෝෂන් එක. සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක වගේ ප්‍රමාණයක් අපේ අතට බරට තේරුණා. ඉතින් මේ කැරමල් පුඩින් එක ගැන කියනවා නම් හරිම රහයි. පැණි රස, කීරි රස, ක්‍රීමි ගතිය මාර විදිහට එක සමාන විදිහට හරිම රසට දැනෙනවා. ඉතින් මේ හැන්දෙන් කඩලා ගන්නකොට හරිම ජිග්ලි, හරිම රසයි කියලා වැඩක් නැහැ. මුවන්ගේ මූණෙම පේනවනේ ඒකේ රස කොහොමද කියලා. ඉතින් අපි ওই වගේ දෙකකට වග කීවා. ඉතින් ඕක තමයි අපේ කැරමල් පුඩින් එකේ කතාව. ඔයාලත් කැමති නම් මේ කැරමල් පුඩින් එකේ රස බලන්න අනිවාර්යෙන් කොළොන්නාවේ කැරමෙල්ලෝ එකට එන්න.